අප්පට උඩ. කොටුවට යන්න පාරක් නෑ මේ. කැරට් කුණු වෙලා මේ. එතකොට මේ මගේ හඩ් එක තන්නේ කරම එකම එක කුණු ගොඩක් කියලා තියෙන මැද්දෙන් වලක් හැරිලා වගාවක් නෑ. මේක සම්පූර්ණ එක තනි ලෙවල් එකට තිබ්බ කොටු. ওই পাশে මේ පාර්ටාව පස්සම මේ ගේ ඉතුරුලා ඇතිනේ. ගේ ඉතුරු වෙලා කොහෙද තියෙන්නේ? මේ ගේ භාගයක් ගිහිල්ලා නේද? අප්පට උඩ. කොටුවට යන්න පාරක් නෑ මේ. මෙන්න මෙතනින් තමයි මේ තාත්තගේ එළවලු කොටුවට යන පාර තිබ්බේ මේ. එන පත කානුවක් කියලා තියෙන්නේ. වල්ලම කොටු නැහැ කොටු. මේ පොඩි ඇලක් තිබ්බේ. අර දැන් මෙච්චර සයිස් වෙලා තියෙනවා. එන්න. දැන් නිකන් අපි නිකන් මේ වැලි කාන්තාරයකට යනවා වගේ කොටුවට යන්නේ. මේ ලීක්ස් මේ ආගයක් තමයි ලීක්ස් ඉතුරු වෙලා ඒත් මැද්දෙන් ගිහිල්ලා. කොටුව ගන්න දෙයක් නැහැ. වැලින් තියෙන්නේ තනි කරම නේද? ඕ. මේ මෙහෙම ඇලක් තිබ්බේ නෑ මේ කානුවක් මෙහෙම පොඩි ඇලක්වත් තිබ්බේ නෑ. තිබ්බේ ඇල අනිත් පැත්තට. මේ ඇලක් හැදිලා අලුතෙන් හැල තියෙන අයිනේ. මේ වගේ කොටු තිබ්බේ අර අපි වීඩියෝ වල එහෙම නේද? මේ බෝල ගල් ඇවිල්ලා මේ හොඳට පස් තිබ්බ පොලවක් නේ මේ ගල් ඇවිල්ලා තියෙන්නේ. කැරට් ප්ලීස් ඔව්. මේ තියෙන මෙන්න මේ නියර දිගේ තමයි අපි යන්නේ. ඔය දැන් මේ ඉන්නේ කොටුවල. විනාශයක තරම. දැන් ලොකු ඇලක් වෙලා තියෙනවා. අරක එක කෑල්ලක් මගේ ඔය යට වෙච්ච කෑල්ල. මේක. කොහොමද? ලික්ස් වලට මෙහා කෑල්ල. මේ තියෙන මේ මෙතන තියෙන තාත්තයි කොටුව. මේ තන්නේ කරම වැලි වලින් පිරීලා වැහිලා තියෙන්නේ. දැන් අනිත් කොටුව තියෙන පැත්තට යනවා. අන්නේ කර නිකන් කුණු ගොඩකට යනවා වගේ දැන්. එරින් එහාට ඔය කෑල්ල කැරට් දිගටම පල්ලෙහාට. ඔය කැරට් බලන්නකො ඉස්සරහට ඉන්න. මේ තාත්තයි කොටුව මේ. කැරට් කුණු වෙලා මේ ලීක්ස් කුණු වෙලා. මේ වැස්සට කැරට් වල සයිස් මේ. මේ කැරට් තියෙන්නේ. එකට එහා පැත්තේ තියෙන්නේ තාත්තයි කොටුව. මේත් කැරට් කොටුවක් තනි කරම කැරට් ටික වැහිලා තියෙන්නේ වැලි වලින්. මේ වගේම කැරට් තිබ්බ කොටුවක්. මේ ගලවන්න තිබ්බ කැරට් මේ. තව දවස් දෙකක් පෑවුවා නම් තාත්තට ගලව ගන්න තිබ්බා. දැන් දවස් දෙකක් පායනවා කියන්නේ. ගලවන්න දවස් දෙකක් තියෙද්දි තමයි වැස්සේ ඔක්කොම කුණු වෙලා. කොච්චර කැරට් ගොඩක් තියෙනවද? සයිස් එක කැරට් වල. මේ දුර අල කරවන සෙන්ටර් කොහොම වැටට ගහලා තිබ්බ අර සතරම. ඔව්. අර තියෙන සතරම. මේ තාත්තා ඉන්නේ මේ. මේ තාත්තට ඉස්සරහින් තියෙනෙත් කොටුව. මෙන්න මේ මෙතන ඉඳලා ඔහොම අල තේනක. හැලක් තියෙන අර පේනවද දන්නේ මෙන්න මේ හැරි කුඩයක් කියලා කියන්නේ. යම් බල.
මේත් කොටුව මැද්දින් යන්නේ මේ. හැරිලා ගිහින් දින් කෙලින්ම. මේ හොඳට සාරවත් පස් තිබ්බ පොළොව මේ. මේ චූටියට තිබ්බ ඇලක් නිකන් දැන් ගඟක් වෙලා. මගේ කොටුවේ මේ මායි ගස්වලට දිගට මේ තකරන් ගහලා තිබුණේ. දිග තකරන්. මේ තකරන්. අඩි 24 බක් තකරන් දිග. මේ වටේම ගහලා තිබුණ ඇල ඇක්කනවා. ඔක්කොම ගිහිල්ලා. මේ පොඩි ඇලක් තමයි ගඟක් වෙලා තින්නේ. ඇල අයිනෙන් ඔහොම රවුමට හරියට යනකම් කොටුව තිබ්බේ. මේ ඔය දැන් කොටුවේ සීමාව තමයි මේ ඇල ඇවිල්ලා තියෙන්නේ නේ. මේක තමයි කොටුවේ කැරට් මායි. ගාරේ. මෙතන කොටුවේ කැලලක් නෑ වෙන කෙනෙක්ගේ. පස් වැලි කඳුයි පස් කඳුයි බෝල ගලුයි ගල් ටික අයින් කරගන්නම සෑහෙන අමාරු වෙනව නේද? මේ අයිනක දැන් අඩු කරගෙන මේ බැම්ම උස්සන මේ තියෙන ඉස්සර ගස් බැම්ම. ඔව්. ඒ බැම්මේ සුට්ටයි ඉතුරු. මේක සමීකර එක ලෙවල් එකට තිබ්බේ. ඔව්. අරහෙන් ආපු පත කානුව මේ අපේ තාත්තයා කොටුව මැද්දෙන් තමයි ගිහින් තියෙන්නේ. ඒකට මේක සම්පූර්ණ එක තනි ලෙවල් එකට තිබ්බ කොටුව. අර එහා පැත්තේ තමයි අර මේ වැටට එහයින් තමයි ඇල එන්නේ. ඒ ඇල උතුරලා තව ඇලවල් ආවා මේක හාරගෙන මේ. ඒකට මේ පැත්තෙන් ඇලක් ආවා. මෙහෙන් ආවා. අතර වටින්ම ආවා. ඒකට මේ මගේ හඩ් එක. ඔව් මෝටර වතුර මෝටරේ තියපු තැන බඩු මුට්ටු තියපු තැන. ඒකෙන් තමයි මෝටරේ තිබුණේ. මෙතන ඉඳලා අඩි 100ක ගල් එකමාර බටයක්. එතකොට මෙතන මෝටරේ ෆිට කරලා තිබ්බා. ඒවා ඔක්කොම හෝස් ඔක්කොමත් එක්ක ගිහිල්ලා. මේ හඩ් එකේ ඉතුරු වෙලා තිබුණ ටික එච්චරයි. හඩ් එකේ තකරම් වහලා මිස්ෆ්ලෝවර් එක වතුර ටැංකිය හේ ස්ප්‍රේ එක උදළු ඔක්කොම ගිහිල්ලා මේක අර උඩ අර පොල්ලක ගැට ගහලා තිබුණ නිසා මේ පොලිතීන් ටිකයි අර බෑග් ටිකයි තිබුණා. මේ ලීඩ් කීපයක් තිබුණා ඒත් මිනිස්සු අරන් ගිහිල්ලා. මේ හට් එක ඔව් මේ හඩ් එකට පිටිපස්සෙන් තිබ්බා මේවා මොනවාද මේ කැරට් ගලවන කැරට් තිබුණා ගලවන කැපර මෙහෙම හොඳට ලොකු කැරට් ගලවන්න මිල නැති නිසා තියන් හිටියා. ඔක්කොම බන්ට් 11ක් තිබ්බා කෑලි 200කට එහා තිබුණා. බඩි ඔක්කොම ඉවර. අර අපි මාළුමියස් වීඩියෝ එකක් එහෙම දැම්මේ මෙන්න මෙතනනේ. මාළු මිරිස් කොටු. මේ කොටුව එක ගානට තිබ්බේ. ඔව්. මේක සම්පූර්ණයෙන් මේ මෙහින් ඇලක් හැදිලා හායරිලා ආවනේ වතුර. ඔව්. අරහෙමුත් යනවා මෙහෙමුත් යනවා. ඉතින් මේ තාත්තට එහා පැත්තෙන් එතකොට මේ වගේ පත ගස් මේකේ දැන් මිනිස්සු දරට ගෙනියලා ඉවරයි. ඔව්. මේ වගේ ගස් ගොඩාක් තිබුණා. අපි පළලා ගෙනියලා තියෙන්නේ. මේ ගහෙන්න පත ගහක් ඇවිල්ලා තියෙන්නේ මේ කොටුව මැද්දට. කොහෙන් ආපු ඒවත් දන්නේ නැහැ. මේ කොටුව මැද්දෙන් ගිහින් තියෙන මේ එන අගලා නිකන් කොටුද තිබ්බේ වගා කරපු දෙන්න කියලා හිතා ගන්නත් බෑනේ. උඩ කෑලි වලට ගිය බඩ ආ ඒ ගස් තමයි ඇවිල්ලා තියෙන්නේ මේ හරහට. ඒක ලොකු ගහක් ඇවිල්ලා තියෙන මේ වතුර. මේ වතුර පාට ඇවිල්ලා තියෙන ගහ ටූන ගහක් ඇවිල්ලා තියෙන මේ තාත්තගේ සයිස් එකත් එක්ක බලනවා ගහේ සයිස් එක. ටූන ගහ. වා තෙවෙනවා එන්න. මේ
අරහේ ඉඳලා මෙහෙම හාරගෙන ගිහිල්ලා. එතකොට මගේ මෙතන තව කෑල්ලක් තිබුණා මේ මෙතන ඉඳලා අර හරියට කොහොම ඒ කෑල්ල නෑ. මේක වත්තේ ස්ටාප්ලකින් බදු ක්‍රමයට ගත්ත සල්ලි දීලා අරගෙන තමයි කරන්නේ. දැන් බදු සල්ලිත් නෑ වගාවක් නෑ මේවා කරන්නත් බෑ. දැන් මේවට කොහෙන්ද පස් ගේන්නේ? මේ එක ගානට තිබුණේ මේ 33000 මේ කණුවක් තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් ඇද වෙලා තියෙන්නේ. ඔය තියෙන රාගල තේ වතු ආය කියලා අපි දැම්ම වීඩියෝ එක. තාත්තයි කොටුවේ ඉඳලා. මේ කොටුවට තමයි අද වෙලා තියෙන දේ පේනවනේ. තන්නේ කරම එකම එක කුණු ගොඩක් කියලා තියෙන මැද්දෙන් වලක් හැරිලා. මේ පේනවද ඔයාලට මේ ලීක්ස් අස්සෙන් වැලි ගිහිල්ලා තියෙන්නේ මේ. මේ ලීක්ස් කොටුවක් යට වෙලා මේ. මේ තන්නේ කරම අර ලස්සනට පාත්ති හදලා තිබ්බ කොටු. දැන් බලන්න මේ පත ඇලක් ඇවිල්ලා මේ. ආයි තාත්තා කොටුව තිබ්බ තත්ත්වයට හදා ගන්නවා ගොම හිතා ගන්න බෑ අපිට. හිතට මාර වේදනාවක් එන්නේ ඉතින්. මිනිස්සු කී දෙනෙක්ගේ රස්සා නැතිලාද කොටුව වල වැඩ කරන මිනිසුන්ගේ මේ කොටුවක් අය හදා ගන්න පුළුවන්ද කියලා හිතා ගන්න බැරි තත්ත්වෙටම මේ සවුත් වෙලා තියෙනවා. කියන්නේ මෙහෙම මේ පොඩි ඇලක් වතුර ඇලක්වත් ගියේ නැති තැනක් මේ. මේ පස් වලින් පිරීලා පාත්ති තිබ්බ. මේ ඔයාලට මං ඇඟිල්ල පෙන්නන්නේ. මෙන්න මේ දිගට තමයි ඇල තිබ්බේ. ඒ ඇල තියෙද්දි අර ආපු වතුර ලෝඩ් එක උහුලා ගන්න බැරුව කොටු වලට ගහලා කොටු මැද්දෙන් හාරගෙන මේ පොළවේ ඉතින් මේ කැරට් අලයක් බහින්න පිරිසිදු පස් තිබ්බ පොළවක්නේ. දැන් මේ කොහෙවත් නැති තිරිවානක බෝල ගල් ඇවිල්ලා තනි කරම කොටුව පිරිලා. මේ බලන්නකෝ ඉතින්. මේ ගල් වලට මොනවද කරන්නේ හිතා ගන්න බෑ ඉතින්. මේ තාත්තයි කොටු මැද්දෙන් තමයි හාරගෙන ගිහින් තියෙන්නේ. අනිත් අයගේ කොටුත් තියෙනවා මේ ළඟ. ඉන්නවා ඔයාලට ඇල පෙන්නන්න. ඒ ඇලක් තියෙනවා. මේ එහා පැත්තේ පේනවද? ටූන ලොකු ගහක් ඇවිල්ලා මේ ගහක් වතුර පාරක් එක්ක එනවා කියන්නේ කොච්චර වතුර කඳක් එන්නේද්ද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. මේ හැරිලා තියෙන විදිය සාමාන්‍ය අඩි 5කට වැඩිය මේ හැරිලා තියෙනවා යටට. මේ තනි කරම වැලි තියෙන්නේ මේ කොටු වල. මේ ඇතුලේ මොනවා හරි භෝග තියෙනවා. යට වෙලා මේ මෙතන ලීක්ස් තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ ඇල තමයි පිටාර ගැලුවේ. මේ ඇල ඕප්ලෝ වෙලා තමයි මෙහෙන් කඩාගෙන ආවෙ මෙන්න මේ පැත්තේ. ওই වැල්ලත් එක්ක කොහොම කඩාගෙන තමයි මෙහෙට ගියේ. තනි කරම නිකන් වැලි ගොඩක් උඩ ඇවිදිනවා වගේ දැන් නිකන් කොටුවේ. අර අනිත් අයගේ සමහර කොටු වල නම් වැලි විතරයි තියෙන්නේ. මේ තාත්තයා කොටුවේ තනි කරම මේ තිරිවාන ගල් තියෙන බෝල මේ මෙතන ඉඳලා තාත්තයා කොටුව උහුම දිගට තියෙන තහඩු ගාලා ඔයාලා ආයිනේ. ඇලත් අර අඩි 5ක 6ක තිබ්බ ඇල තමයි මේ දැන් නිකන් ගඟක් වගේ. තව යන්නත් බැරි ගන්නට බය හිතෙනවා වතුර එච්චරට ප්‍රෙෂර් වෙලා දැන්. මේ ඔය ටික ටකරන් පේන්නේ තාත්තේ හට් එක. වැඩ කරන අය කණ්ඩ වතුර මෝටරේ දාලා තිබ්බ. ඔයාලට මේ වතුර සද්දෙන් හිතා ගන්න පුළුවන් නෙමෙයි. පොඩි ඇල දැන් කොච්චර වතුර කඳක් කියලාද බලන්නකො මේ. එන ගැඹුරු මේ වතුර මේකක් තියෙනද? මේ මෙන්න මෙතනින් ආව මේ තිරිවාන ගල් එක්ක කියන්නේ වතුර තාත්තයා කොටුව මැද්දෙන් නිගියේ. ඒ අර වතුර පාට ආපු ගල් ටික තමයි කැරකිලා මේ කො හිටලා තියෙන ඉඩ මේ. හැරිලා මේ ඉඩම හැරිලා තින්නේ. මේ තව එහාට තමයි ඉඩම තිබ්බේ. ඔය වතුර පාර දැන් ලොකු වෙලා. මේ නිකන් අර අවුරුදු ගාණක් තිස්සේ තිබ්බ ඇලක්
නිකන් ගියපු සත්‍යයක් තමයි බලපුවම පේන්නේ. අර නිකන් වැස්සට කුණු ගොඩක් ඇවිල්ලා වගේ කොටුවක් තිබ්බ ගතියක් මෙතන පේන්නේ කාටවත්. කොටුවක් කරා කියලාවත් හිතා ගන්න බැරි මට්ටමට විනාශ වෙලා තියෙන්නේ. මෙතන එහෙම හෙන ගැඹුරු පාටයි. බොර වෙලා වතුරෙම. අර එහා පැත්තේ මිනිස්සුන්ගේ අයිනටම කාදනය වෙලානේ. ඒක කියන්න බැරි තරම් ස්වභාව ධර්මෙන් දුන්න දේ ලොකු විනාශයක් වුණා. සමහර අයට ජීවිත හිමි වුණා, සමහර අයගේ දේපල වලට හානි වුණා. මේකත් තාත්තගේ ඉතින් ජීවිතේම වගේ කොටසක් තමයි. උදේට ඇවිල්ලා වතුර දානවා. මාස 3ක් මහන්සි වෙලා ඒගොල්ලෝ හම්බ කරන්න උත්සාහ කරන දේ විනාශ වුණා එක ෂණේකි. දැන් තාත්තට කැරට් ගලවන්න දවස් 2ක් තියෙද්දි තමයි 27 වෙනිදා වැස්සේ. ඒ කියන්නේ තාත්තා 29 තමයි ගලවන්න හිටියේ. ඒකේ මේ වැලි පිරිච්ච නැති පාත්තියක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. ඒ කියන්නේ මේ පොඩ්ඩක් බේරිච්ච එකක්. කැරට් නම් ගන්න දෙයක් නැහැ කුණු වෙලා මේ කොටු මැද්දෙන් යන්නේ මම මේ තාත්තා. මේ වතුර දාපු හෝස් උඩ ඇවිල්ලා හෝස් නැති වෙලා වතුර මෝටර් ගහන් ගිහිල්ලා එළවලු මිනිස්සු හොරෙන් කඩනවා. ඒ ආරක්ෂාවට දාලා තිබ්බ කැමරා වතුර පාරත් එක්ක ගිහිල්ලා මිල කරන්න බැරි විනාශයක් වෙලා තියෙන්නේ ඉතින්. මේ කැරට් කුණු වෙලා ලීක්සුත් තියෙනවා. මේ ලොකු කැරට් පාත්ති වලට වැටිලා සවුත් වෙලා. මේ ලීක්ස් අස්සට වැලි ගහන් ඇවිල්ලා. අපි සාමාන්‍යයෙන් මෙන්න මෙතන තමයි නියර. මේ මම දැන් යන්නේ නියර දිගේ. ඔන්න ඔහොම ඇවිල්ලා ඔයාලට පේන අයිනෙන් පොඩි වැටක් තියෙන. ඔන්න වැට දිගේ තමයි මේ අපි ආවේ කොටුවට. මේත් දැන් තාත්තගේ කොටුවක් මේ. මේ පේනවා මාර කාදනයකට ලක් වෙලා තියෙන්නේ. දැක්කහම ඉතින් ඇස් වලට කඳුළු එනවා. කියන්න වචන නැහැ. ඔන්න ඔතන ගෙදර සනා කියලා මල්ලි කෙනෙක් හිටියා. එයා හදිසි ඇක්සිඩන්ට් එකක් කළා නැතුන එතන තම කට්ටිය වාහන දාලා කොටු වලට යන්නේ. ඉතින් මේ බන්ට කඩාගෙන ගිහින් තියෙන මේ ගෙවල් කැඩිලා මෙන්න මෙහෙන් වතුර ගන්න.